මේ මාවත මෙච්චර අඳුරු ඇයි? අපි හැමෝටම තිබුණු ප්‍රශ්නේ තමයි ඒ. අඳුරට හේතුව එළියක් නැතිකම. ගොඩක් අයට තේරෙන්නේ ඒ කතාව. එනිසා අපි අඳුරේම ජීවත් වෙන්න හුරු වුණා. එළිය తీර තැන හොයා ගන්නවද? අපි මෙතන ඊටිපන්දම පත්තු කරමුද? මේක ගැඹුරු කතාවක්. ඉවසීමෙන් බලන් ඉන්න. ළඟදිම හම්බෙමු. නදියාස කළුවරක පාළුවේ ඉඳන් නතන් එතගාකට කඳුලක් විදන් අතින් අතට යනෙන සිත මී දන් අතින් මට රුකුල මුකුළු විද දෙවියන්